ගෙයක් හදද්දි එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් දොර ජනෙල් වලට මොනවද දාන්නේ කියන එක. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඔව් ඒක ඇත්ත. ඇලුමිනියම්ද නැත්නම් ලීද මොකද්ද හොඳම කියලා හිතනවා. ඒක තමයි. ඉතින් අද අපි මේ ගැන ටිකක් ගැඹුරට කතා කරමු කියලා හිතුවා. අපිට මේ විශ්ලේෂණයක් ලැබිලා තියෙනවා. මේ ඇලුමිනියම් සහ දැව සංසන්දනය කරන. ඒකේ Nexus Homes ඉදිකිරීම විසඳුම් ගැන පොඩි සඳහනක් තියෙනවා. හොඳයි. ඉතින් අපේ අරමුණ මේ අමුද්‍රව්‍ය දෙකේම හොඳ නරක පැති කතා කරලා අහගෙන ඉන්න අයට පොඩි උදව්වක් දෙන එක. තීරණයක් ගන්න. ඇත්තටම මේ තේරීම හිතන තරම් ලේසි නෑ. එක එක දේවල් බලපානවා. අපි එහෙනම් ඇලුමිනියම් වලින් පටන් ගමුද? ඕ හොඳ අදහසක්. මූලාශ්‍රය කියන විදිහට ඇලුමිනියම් හරීම කල්පවතිනවා කියනවනේ. අන්න ඒක තමයි ප්‍රධානම වාසියක් විදියට මූලාශ්‍රයත් කියන්නේ. ඔව් කාලගුණයට මල කඩවලට අර කෘමි හානි මේවට උරුතු දෙනවා. ඒ කියන්නේ අවුරුදු ගාණක් යනකල් කිසි අවුලක් නෑ වගේ. ගොඩක් දුරට එහෙමයි. අනිත් ලොකුම දේ තමයි නඩත්තුව. ඒක කොහමද? නඩත්තුව හරිම අඩුයි. අර ලී වගේ නිතර තීන්ත ගන්න, සීල් කරන්න එහෙම දේවල් ඕන වෙන්නේ නැහැ. ඒකනම් ලොකු පහසුවක් නේද? කාලයයි සල්ලියේ දෙකම ඉතුරුයි. හරියටම හරි. අනිත් එක තමයි අර පෙනුම. ගොඩක් වෙලාවට සිහින් රාමු නිසා මේ නවීන ලස්සන පෙනුමක් එනවා. ඒකත් ඇත්ත. මූලාශ්‍රයේ තිබුණ නේද? අර ශක්තිමත් නිසා ලොකු වීදුරු දාන්න පුළුවන් කියලා. ඕ ව්‍යුහාත්මක ශක්තිය හොඳ නිසා විශාල වීදුරු පැනල වුණත් දාන්න බය වෙන්නේ දෙයක් නැහැ. ඒකින් ඉතින් ගේ ඇතුළට එළිය එනවා ඉඩකඩත් වැඩි වගේ දැනෙනවා ඇති නේද? අනිවාර්යෙන්ම ස්වභාවික ආලෝකය හොඳට ලැබෙනවා, ඉඩකඩ සහිත බවක් දැනෙනවා. අනිත් එක පරිසර හිතකාමී පැත්තකුත් තියෙනවා. ඊ මොකද්ද? ඇලුමිනියම් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. ඒකත් වැදගත් කාරණයක්. හරි ඒ වාසි ටික. හැබැයි ඉතින් අවාසි තියෙන්න එපා නේද? මූලාශ්‍රය කියනවා තාපසන්නායකතාවය වැඩි කියලා. ඒක තමයි ඇලුමිනියම් වල තියෙන පොඩි අවාසියක්. ඒ කියන්නේ රස්නේ, සීතල මේවා ලේසියෙන් එහා මෙහා යනවා. හොඳ පරිවාරකයක් නෙවෙයි. එතකොට ගේ ඇතුළ ඉක්මනට රත් වෙනවා නැත්නම් සීතල වෙනවා වගේ වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. හැබැයි ඒකට දැන් විසඳුම් තියනවා තර්මල් බ්‍රේක්ස් කියලා තාක්ෂණයක් පාවිච්චි කරනවා. ඒ මොකද්ද? ඒකෙදි වෙන්නේ අර ඇලුමිනියම් රාමුව මැද්දට ඒ කියන්නේ ඇතුළත ලෝහේ පිටත ලෝහේ අතරට තාපය ගමන් කරන එක අඩු කරන විශේෂ ද්‍රව්‍යයක් දාන එක. ඒ කියන්නේ අර තාපසන්නායකතා ප්‍රශ්නේ ගොඩක් දුරට විසඳෙනවා. ඔව් බලශක්ති කාර්යක්ෂමතාවය ගොඩක් වැඩි දියුණු වෙනවා. ඒත් ඉතින් නිෂ්පාදනයට ලොකු බලශක්තියක් ඕන වෙන එකයි අර මූලික වියදම සමහර ලී වර්ග වලට වඩා ටිකක් වැඩි වෙන්න පුරුවන් කියන එකයි අවාසි විදියට සලකන්න වෙනවා. හරි. එතකොට අපි දැව පැත්තට හැරුණොත් ලී කිව්වම ඉතින් හිතට එන්නේ අර ස්වභාවික ලස්සන උණුසුම. ඒක නම් ඇත්ත. දැව වලින් ලැබෙන පෙනුම හරිම වෙනස්, කාලානුරූපී, උසස්. අනිත් වැදගත්ම දේ ඒක විශිෂ්ට තාප පරිවාරකයක්. ඒ කියන්නේ ඇලුමිනියම් වල අර අවාසිය වෙතන වාසියක් වෙනවා. හරියටම. gedara උෂ්ණත්වය පාලනය කරගන්න උදව් වෙනවා. ඉතින් බලශක්ති බිලත් අඩු වෙන්න ඉඩ තියෙනවා. මූලාශ්‍රයේ තිබුණ නේද? වගකීමෙන් ගන්නව නම් දැව කියන්නේ තිරසාර විකල්පයක් වෙන්නත් පුරුවන් කියලා. ඔව් හරියට කළමනාකරණය කරන ලද වනාන්තර වලින් ගන්නවා නම් ඒක පරිසරීතාකාමී වෙන්න පුළුවන්. අනිකට Tamanට ඕල විදිහට පාට කරන්න, වෝනිෂ් කරන්න, ඒ අභිරුචිකරණයට තියෙන ඉඩ කැමැති විදිහට වෙනස් කරගන්න පුරුවන්. හැබැයි ඉතින් ලී එක එන අභියෝගය තමයි නඩත්තුව නේද? අන්න ඒක තමයි ලොකුම දේ. දිරණ එක, ඇද ගැහෙන එක, අර වේයන් වගේ සත්තු මේ වගේ බේරගන්න නඩත්තු කරන්නම වෙනවා. ඒ කියන්නේ නිතරම තීන්ත ගන්න, වෝනිෂ් කරන්න, සීල් කරන්න, එහෙම දේවල්. ඔව් කාලෙන් කාලට ඒ දේවල් කරන්න වෙනවා. නැත්තම් කල්පැවැත්ම අඩු වෙනවා, තෙතමනියත් බලපානවා. ඒ කියන්නේ නඩත්තුවට අමතර කාලයක්කුයි වියදමකුයි යනවා. අනිත් එක තමයි මිල. හොඳ තත්ත්වයේ තදලී වර්ග තියෙනවානේ. ඒවයි මිල සමහර වෙලාවට ඇලුමිනියම් වලටත් වඩා වැඩි වෙන්න පුරුවන්. ඒ නිසා ලී තෝරගන්නිද්දි වර්ගය ගැන, ගුණාත්මක භාවය ගැන ගොඩක් හිතන්න වෙනවා. අනිවාර්යෙන්ම. එහෙනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් ඇලුමිනියම් කිව්වම ඉස්මතු වෙන්නේ කල්පැවැත්ම, නඩන්තුව අඩුකම, අර නවීන පෙනුම. ඔව්. දෙව ගත්තොත් අර ස්වභාවික ලස්සන, උණුසුම් හැඟීම සහ හොඳ පරිවාරක ගතිය. එතකොට හොඳම දේ මොකක්ද කියන එක ඒකෙටින් එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන නේද? ඇත්තටම. ඒක තීරණය වෙන්නේ Tamanගේ අවශ්‍යතා අනුව. පෙනුමටද මුල් තැන දෙන්නේ, අයවැය කොහමද, නඩන්තුවට කොච්චර මහන්සි වෙන්න පුළුවන්ද, පරිසරය ගැන හිතනවද, ඔයලගේ දේවල් මත තමයි අවසාන තේරීම රඳා පවත්වන්නේ.
ඒක ඇත්ත. හැබැයි මට හිතෙනවා අපි මේ අමුද්‍රව්‍ය ගැන කතා කරා වගේම තව වැදගත් දෙයක් ත්‍රියුම් අපි හිතන්න ඕන. ඒ මොකද්ද? අමුද්‍රව්‍ය මොකක් වුණත් ඒක සවිකරන විදිහ. ඒ කියන්නේ ඉන්ස්ටලේෂන් ඒකේ ක්වොලිටි එක. හරිම වැදගත් කාරණයක් ඒක. ඒක හරියට කෙරුණේ නැත්නම් ඇලුමිනියම් උනත් ලී වුණත් ඒකේ තියෙන වාසි හරියට ලැබෙන්නේ නෑ නේද? නියත වශයෙන්ම සවිකිරීමේ ප්‍රමිතිය අඩු වුණොත් කාල් පැවැත්මට කාර්යක්ෂමතාවයට හැමදේටම බලපානවා. ඉතින් අමුද්‍රව්‍ය තෝරගන්නවා වගේව ඒ වැඩේ හරියට කරන තැනකින් හොඳට සවි කරගන්න එකත් දිගු කාලින තෘප්තියට කොයිතරම් බලපානවද කියන එක ගැනත් ටිකක් හිතන්න වටිනවා කියලායි මට හිතෙන්නේ.